සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ටෝක් විත් තිලින YouTube නාලිකාවේ ඔස්සේ ගෙනෙන අලුත් වැඩසටහන් පෙළක නාවුණු අත්දැකීම විඳ ගන්නට අද සිට ඔබට ගොඩාක් ආදරයෙන් ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට. අතීත මතක වැඩසටහන් පෙළේ මාතෘකාව නම අතීත මතක. ඉතින් මේ අතීත මතක පිළිබඳව කතා කරන්නට සුදුසුම පුද්ගලයෙක් තමයි අද පළවෙනි අතීත මතක වැඩසටහන අපි මේ විදිහට කැඳවා ගත්තේ. ඉතින් ඔබ ඒරුව දුටු පමණින් ඔබ සියලුම දෙනා දන්නවා. මොකද ටෝක් විත් තිල්න YouTube නාලිකාවේ යාව ජීව සමාජිකයෙක් සහෘදයෙක් සම්පත්දායකයෙක් ලෙස ඒ සෑම සියලු ආකාරයෙන්ම කටයුතු කරන අපේ ආදරණීය සොඳුරු හදවතක් තමයි අපි අද දවසේදී මේ ටෝක් විත් තිල්න YouTube නාලිකාවේ අතීත මතක කියන මේ අනු වැඩසටහන් පෙළේ පළමු වැඩසටහනට අපි කැඳවා ගත්තේ. අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඔබ දන්නවා නම කිව් සැනින් වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික කළමනාකාර සහකාර සාහිත්‍යවේදී විචාරක කපිල ජයවිලාල් මහත්මයා. ආයුබෝවන් සුබ දවසක්. අද මෙතෙන් සිට මගේ හඬ අඩුවෙන් භාවිතා කරමින් ඔහුගේ හඬ ඒ අතීතයට කැඳවාගෙන යන සූදානම් වෙන්නේ. අපි පටන් ගමු. ඇත්තටම ඔබ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ ඒ සියලු පත්තරවල ඒ සියලු පරිචයන් ඔබ අතපත ගාලා හොඳ අතීත මතකයක් තියෙන කෙනෙක්. අපි කොතනින්ද අපි අතීතේ පටන් ගන්න? මට මතකෙන් තිල්න මේ මාධ්‍යයට මම ආසාවක් ඇති වුණේ කොතනද කියන එක 1984 මට මතක ඇටියට 83 වගේ දිනමන පත්‍රයේ තිබුණා මේ මුද්දර සමාජය කියලා. මුද්දර සමාජය කියලා ඒකේ තිබුණා මේ පොඩි කූපනයක් පුරුල් යවන්න. ඒ කූපනේ පුරුල් යවපුවම පත්‍රේ නම වැටෙනවා. ඉතින් ලොකු ආසාවක් මේ ඉස්කෝලේ යන කාලේ මම ඉගෙන ගත්තේ කුඩියපිටිය මධ්‍ය මහාවිද්‍යාලේ. ලොකු ආසාවක් තිබුණා මේ නම වැටෙනවා කියන ලොකු දෙයක්නේ පත්‍රේ. ඊට පස්සේ පත්‍රේ නම දාගන්න හින්දා කූපනේ පුරුල් දැම්මා. චූටි අකුරෙන් වැටෙන්නේ නම් ගොඩාක් වැටෙනවා. ඊට පස්සේ නම වැටුණා. ඊට පස්සේ හරිය ලොකු සිදුවීමක්. ඉතින් ඒක පන්ති ළමයින්ටත් ලොකු සිදුවීමක්. ඊට පස්සේ ඔහොම කාලයක් ඔක ලියා ඉඳි මගේ යාළුවෙක් හිටියා ඉන්නවා පන්තියේ රංජිත් ඒකනායක කියලා කුලියපිටිය ඇස්සද්දමේ. එයා කිව්වා මේ 1985 84 අවසානයේ වගේ කිව්වා මට මේ අපි මේ මම ලියනවා රජරට සේවයේ පෙරසර උත්සවය කියලා වැඩසටහනකට. ඒකට ඔයාලට ලියන්න පුළුවන් කියලා. මට බොහොම හොඳ ආරංචියක්. 80 ඊට පස්සේ මම කෙරුවේ මේ ඒකේ මට මේ ලියා ගන්න මූලිකව මට ලොකු මේ දේවල් ලියන්න බෑ. මම කෙරුවේ පොත්පත් වලින් උපුටා ගත්තා මේ ලියලා පත්‍රය යවුවා රජරසීවට. එතකොට මේ ගේ ගාම ප්‍රචාරය වුණා. සිකුරාදා හවස තමයි වැඩසටහන යන්නේ. දවසවල රජරසීව කියන්නේ ඊටාම ප්‍රසිද්ධ මාධ්‍යයක්. ලංකාවේ තිබුණු මාධ්‍ය ලෝකයේ ඉහළම කැපී පෙනෙන මාධ්‍යයක් බවට රජරසීව පත්‍රය තිබුණා. ඒකේ ගුණදාස කපුගේ මහත්මයා වැඩ කෙරුවා. ඒතකොට මට මතකයි අදට වැඩ කරනවා ඒකේ මහත්මියක් ලිලී වඩුගේ මහත්මිය වැඩ කරුවා. අදට වැඩ කරනවා. හොඳම මේ එතකොට අපේ ගායකයා දිවුගණි මහත්මයා මේ හිටපු කාලේ කුමුදිනී කියලා මහත්මියක් හිටියවන මතකයි නිවේදිකාවක්. ඔය මේ ගුවන් විදුලියට ලියන්න පටන් ගත්තට පස්සේ ලංකාව පුරාම මේ ගුවන් විදුලිය ඇහුවා. කුරුණෑගල ප්‍රදේශයේ විශේෂයෙන් ලිව්වා. ලංකාවේ රජරසේව ප්‍රදේශයේ කට්ටිය ගොඩක් ලිව්වා ළමයි. ඒකින්ද ඒකේ හොඳ තැනක් හම්බුණා අපිට මේ ලියන්න. ඒකෙන් අර අපි ප්‍රසිද්ධ වුණා ඉස්කෝලේ තුලත් ඒ වගේම ප්‍රදේශයේ තුලත් ප්‍රසිද්ධ වුණා. මිනිස්සු භාවිතා කරපු මාධ්‍ය සීමිත සංඛ්‍යාවක් නැතිල තිබුණේ. ගුවන් විදුලියයි පෞද්ගලික ගුවන් විදුලි තිබුණේම නෑ. රජයේ ගුවන් විදුලි තිබුණේ. අනික පුවත්පත් කීපයයි තිබුණේ. පුවත්පත් මත මතකයි ලංකාදීප, රිවිරස, දවස, දිනමින සිළුමින වගේ පත්‍ර කීපයක් තමයි තිබුණේ. ඒකින්ද අඩු ප්‍රචාරක මාධ්‍ය සංඛ්‍යාවක් තිබිච්ච හින්දා හැමදේම හැම කෙනාම බලන මාධ්‍ය බවට අහන මාධ්‍ය බවට පත් වෙලා තිබුණා. ඒකින්ද අපිට හොඳ අවස්ථාවක් හම්බුණා. ඊට පස්සේ
මට ඒකේ හොඳම අවස්ථාවක් හම්බුණා 1985 මට මතක හැටියට මේ අනුරාධපුරයට කොටි පහර දෙන්න සතියකට විතර කලින් අපි වැඩසටහන ගියේ. කොටි ජයශ්‍රී මහබෝධිය ගාවට පහර දෙන්න සතිය විතර කලින් එහිදී හම්බුන යන්න අපිට කැඳෙව්වා ලියන පුජ්‍යලෙක් ලියන ශිෂ්‍යයෙක්ව කැඳවනවා හැම සතියෙම. මං ඊට පස්සේ ඒකට ගියා මාව කැඳෙව්වා. මං එහිදී මං එක ගියා මට මතකයි ස්වර්ණසේ ඥානරත්න කියලා යාළුවෙකුත් ඒ වගේම තිලක් පුංචි මණ්ඩාර කියලා යාළුවෙකුත් ගියා ඒ අවස්ථාවට මගේ තනියට. ඊට පස්සේ එහිදී අපිව විනාඩි 10ක විතර 10ක 8ක් වගේ කෙටි කාලයකට අපිව ඒ වැඩසටහනේ මේ ශිෂ්‍යයෙක් විදියට සම්බන්ධ කරගත්තා. ඒක ලොකු දෙයක් වුණා අපිට. මොකද මාධ්‍ය දොර ඇරෙන්න ඒ බයසක නැති වුණානේ. අදට මේ බයසක නැති වුණේ එතනින්. අර මැදිරියත් තුළ පළවෙනි අත්දැකීම ජීවිතේ ලබන්න හම්බුණා. පාසල් ශිෂ්‍යයෙක් විදියට අවුරුදු 16ක 15ක ශිෂ්‍යයෙක් විදියට ඒක ලොකුම ලොකු ජීවිතේ මේ අත්දැකීම සොඳුරු අත්දැකීම. ඒ වගේ මෙතනින් තමයි ආරම්භ වුණේ. ඊට පස්සේ දිගටම ලියන්න ගත්තා මම. ලියන්න ගත්තාට පස්සේ අර හොඳ මම ලිවීමේ හැකියාවකුත් උපතින් ඉඳන්ම යම් මට්ටමක පිහිටලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අර පරිකල්පන ශක්තියක් තියෙනවා. යම නිර්වාණාත්මකව ලිවීමේ හැකියාවක් උපතින්ම පිහිටලා තියෙනවා. ඒක වඩාත් හේතු වුණා මේ නිර්වාණ ගමනේ ඉදිරියට යන්න. ඒ වගේම මේ ඊට පස්සේ පාසල් සමයත් එක්කම ඊට පස්සේ මම සම්බන්ධ වුණා මේ චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය ඒ සිංහල සේවය. ඒතකොට අපිට ගුවන් විදුලිය අහන්න ෂෝට් වේව් වලින් ඒ ගුවන් විදුලිය ප්‍රචාරය වෙන්නේ කෙටි තරංග වලින් අපිට අහන්න ටිකක් අමාරුයි. ඉතලා හිටලා බොහොම අමාරුවෙන් අහ ගන්නවා ඒක. අපි හරි ආසා මොකද ඒ චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය චීනේ බේජින් නුවර ඉතර කිව්වේ රේඩියෝ එකේ නම රේඩියෝ බේජින් කියලා. ඒ රේඩියෝ එකෙන් එවනවා අපිට මේ ලස්සන ස්ටිකර් එවනවා. බුක්මාක් පොත් අස්සේ දාන බුක්මාක් එවනවා. ඒ වගේම ලස්සන පොත් එවනවා. අර චීනේ තියෙන මේ අර මේ කොළ කපලා හැඩතල කපන කලාව ඒ කොළ එවනවා. ඒකින්ද අපි මම ලියනවා පෝස්ට් අපි යවන්නේ තැපැල් කරලා යවන්නේ මුද්දර ගහලා අපිට ඒ වයවනවා. එතකොට සිංහල ලියුම් එවන්නේ සිංහලෙන් එවන ලියුම් බොහෝ විට මේ 100ක්ම ටයිප් රයිටරෙන් ටයිප් කරපුවා තමයි එවන්නේ. ඒකින්ද ඒ ගුවන් විදුලියට අපි බොහොම කැමැත්තෙන් ලිව්වා. ඒතකොට සෝවියට් රුසියාවෙන් තිබුණ රේඩියෝ මොස්කව් කියලා එකේ ගුවන් විදුලියක් ඒ සිංහල සේවයක් තිබුණා. මං හිතේ 90 ගණන් වල 92 විතර ඒ ගුවන් විදුලිය වැවුණා. චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය නම් අදටත් තියෙනවා සිංහල සේවය. අපිට ඒ සොඳුරු අත්දැකීමක් වුණා. මට මතකයි මම බයිසිකලෙත් ස්ටිකර් ගහගත්තා. මගේ පන්ති යාළුවන්ටත් හරි හොඳ මිත්‍රශීලී චරිතයක් වුණා මම. මොකද මට ලැබෙන තෑගි අනික් කට්ටියට බෙදලා දෙනවා. මගේ යාළුවන්ටත් මේ බෙදලා දෙනවා. ඒ අත්දැකීම අනික් කට්ටිය අපිට වඩා යම් ලොකු අත්දැකීම් තියෙන මට්ටමක හිටියත් ඒ කට්ටිය يعني ලොකු සමාජයක හිටියත් ඒක මේ ඒ කට්ටියට ඒ අත්දැකීම් ලබා ගන්න බැරි වුණා. ඊට පස්සේ මගේ මේ පත්තරවල ලියන්න ගත්තා. පුවත්පත් වලට විජය පත්‍රයට ලිව්වා ඉස්සල්ලාම. විජය පත්‍රයේ විජය පුවත්පත් සමාගමේ ඒක හොඳ ළමා පත්‍රයක්. ඔබට මතකයි ඔබත් පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාවේ විජය පුවත්පත නේද? මටත් මතකයි පුංචි කාලේ මේ අනිවාර්යයෙන්ම මේ සතියකට සැරයක් විජය පත්‍රයක් ගෙදර ගණනවාම තමයි. ඒකේ හොඳ මේ අර මිටියක් අවසානට එකතු වෙලා තිබ්බා. මේ විජය පත්‍රේ සහ විජය සහ මිහිර පත්‍රේ මිහිරත් ගෙන්නවා. ඉතින් මේ විජය සහ මිහිර පත්‍රයට යන්න කලින් මම ඔබෙන් චීන ගුවන් විදුලියේ ඔබට විශේෂ අවස්ථාවක් ලැබුණා. ඒක ඔබ මගහැර යනවාට මම කැමති නෑ. කෙටියෙන් හෝ ඒ සුන්දර අත්දැකීම ගැනත් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. අපේ පෙර වැඩසටහන් වල තිබුණා. ඒ වුණාට ඒක හරි රසවත් අත්දැකීමක්. ඔව් මේ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ මම දීර්ඝ කාලයක් පාසල් කාලයෙන් පස්සේ ටිකක් අතහැරලා තිබුණා. ආයේ මම 2000 මට මතක හිටියේ 2002 විතර අවුරුද්දේ ඉඳන් ගුවන් විදුලිය අහන්න පටන් ගත්තා. මොකද තාක්ෂණයත් එක්ක අලුත් මේ රේඩියෝ ආව අලුත් වර්ග ඒවා හරි ලේසි කෙටි තරංග අහන්න මම දිගටම ඊට පස්සේ අහන්න පටන් ගත්තා. ඒ වගේම ලිව්වා. පත්‍රයේ මේ ගුවන් විදුලිය ලිව්වා. අර මේ විශේෂයෙන් මට ඒ ලොකුම අත්දැකීමක් මට ලොකු අවස්ථාවක් හම්බුණා. මගේ නිර්මාණ ගොඩාක් මම කවියට ආස පුජ්‍යලෙක් මම කවි ලියන කවියෙක්. ඒකින්ද මගේ නිර්මාණ හුඟ ගත්තා මේ
ඒ වැඩසටහන් වලට මැද්දට මට මතකයි සෙනරත් තිබිච්ච වැඩසටහනේ අවසානයේ වෝල්ට මගේ කවියකින් අවසන් කරනවා මේ වැඩසටහන. ඒක ලොකු අවස්ථාවක් වුණා මට. විශේෂයෙන්ම ශ්‍රාවක හඬ හා සංගම් හඬ කියලා වැඩසටහන් දෙකක් තිබුණා. ශ්‍රාවක හඬ කියන්නේ ශ්‍රාවකයෙක් ඉදිරි ගුවන් විදුලිය දකින්න හැටි සාකච්ඡා කරුවා හැම සතියෙම. සංගම් හඬ කියලා තියෙන්නේ ගුවන් විදුලියේ ඒ වෙනුවෙන් පවතිච්ච සංගම් අසන්නන්ගේ සංගම් හඬ වැඩසටහනක් තිබුණා. ඒවට සම්බන්ධ වුණා. මට ටිකක් අර කතිකත්වයේ ටිකක් තියෙන හින්දා ඒකේට මම විශේෂයෙන් සම්බන්ධ කරගත්තා. එහිදී මම මතක් කරන්න ඕනේ මෙහිදී මට මූලිකව උදව් කරපු කෙනෙක් තමයි ඉන්ද්‍රානන්ද අබේසේකර මහත්මයා. එතුමා නිතරම මාව සම්බන්ධ කරගත්තා. හොඳ මිත්‍රයෙක් විදියට සම්බන්ධ කරගත්තා. ඒ වගේම මට අර තියෙන කතිකත්වයත් ඒකට විශේෂයෙන් බලපෑව වෙන්න ඇති. ඒ වගේම මේ වංශියාවතුම් මහත්මයාගේ අධ්‍යක්ෂවරයා මට මතක් වෙනවා. එහිදී කොහොම හරි අවස්ථාවක් මට ලැබුණා 2009 වර්ෂයේදී මට දවස් 14ක විතර චීන සංචාරයක් යෙදෙන්න හැකියාව ලැබුණා. ඒ සියලු වියදම් දරුවේ චීන රජයෙන් චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ මට ආරාධනයක් විදිහට චීනයේ නරඹන්න එන්න කියලා උන් ගෞරවනීය ආරාධනයක් කෙරුවා. එහිදී අපි සියලු වියදම් දරලා ගුවන් ටිකට්පතේ ඉඳලා සියල්ල දරුවෝ මම චීනයට ගියා. චීනයට ගියෙත් සොඳුරු ගමනක් විදිහට මට සිංගප්පූරුව හොංකොං හරහා තමයි අපි ගියේ. මට කෙලිම චීනයට වඩා ලොකු අත්දැකීමක් එතන ලැබුණා තින්නේ. ඒ රටවල් දෙකත් ඒ රටවල් වල පරිසරයත් මට ජීවිතේ විඳගෙන යන්න අවස්ථාව හම්බුණා. හොඳ පිළිගැනීමක් තිබුණා චීනයේදී. චීන ජාත්‍යන්තර ගුවන් මා පිළිගන්න සංගීත කියලා සිංහල නම දාලා තිබිච්ච තරුණියක් ඇවිදින් හිටියා. මුළු කාලෙම ඇයට තමයි මට මගේ වැඩවලට උදව් කරුවේ. මයි කටයුතු වලට මේ එහිදී මේ චීන ගුවන් විදුලියෙන් අපිට ඒ දැනුම් මිනුම තරංගින් තමයි අපි තෝරගත්තේ. ඒ 10 දිනක රටවල් 10ක විවිධ භාෂාවල 10 දිනක් ඇවිදින් හිටියා. ඒ කියන්නේ භාෂා 40 ගණනක් තියෙනවා චීන ජාත්‍යන්තර ගුවන් විදුලි විකාශන කටයුතු කරනවා. එහිදී රටවල් 10ක මට මතක රටවල් හැටියට ඇෆ්ගනිස්තානය, හංගේරියා, බල්ගේරියා, ජර්මනිය, ඉතාලිය, ඇමරිකාව, එතකොට මැලේසියා නෝන කෙනෙක් ඇවිදින් හිටියේ. ඒ රටවල් ඉරානයේ නුත් ඇවිදින් හිටියා. ඒ රටවල් 10ක අසන්නෝ 10 දෙනෙක් ඇවිදින් හිටියා. අපිට සොඳුරු ගමනක් නිරත වෙන්න හම්බුණා. විශේෂයෙන්ම හැම වෙලාවෙම අපිව චීනේ සොඳුරු බව චීනේ වටිනාකම් පෙන්වා දෙන්න උත්සාහ කරුවා. අපි එක ගියා චීනේ තියෙන විශාල ප්‍රදේශයකට සමහරවල්ට කේන්ති ගියා නිදා ගන්නවත් නැහැ. ඒත් අපි මහන්සියෙන් හරි එක්ක යනවා. එයාලා උදව්වට ඊට එයාලා කියන්නේ ඔබට මේ අවස්ථාවක් ආයි හම්බෙද්ද නැහැ. ඒක හින්දා මේක විඳ ගන්න කියලා. අපි විශේෂයෙන් ගිය තැන් විදියට කෙටියෙන් සඳහන් කරුවොත් චීන මහා ප්‍රාකාරය බැලුවා. ඒ වගේම ගිම්හාන මාලිගාව කියන එක බැලුවා. ඒ ගිම්හාන මාලිගාව තමයි තියෙන්නේ ලෝකෙ දිගම ලී කොරිඩෝව. ඒ වගේම ෂැන්හයි නගරයට යන්න පුළුවන් වුණා. ෂැන්හයි නගරේ තියෙනවා ඒ දවස් 2004 වර්ෂයේ ලොකුසම කුරුණ බලන්න යන්න හැකි වුණා. ඒ වගේම ටියන්මින් චතුරස්‍රය චීනේ ප්‍රධානම නිදහස් අපේ නිදහස් චතුරස්‍රය වගේ බලන්න හම්බුණා. සොඳුරු අත්දැකීමක් විඳ ගන්න හම්බුණා. ඒ වගේම චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ මැදිරිය ඇතුළතදී මට මේ ජාත්‍යන්තර ගුවන් විදුලි මැදිරිය ඇතුළතදී ලෝකෙටම කතා කරන්න අසන්නෙක් විදියට අවස්ථාව ලැබුණා. ඒක තමයි මම හිතන හැටියට කෙනෙකුට ලැබෙන දුර්ලභම අවස්ථාවක්. ඒක රාජ්‍ය නායකයෙකුට වගේ ලැබෙන අවස්ථාවක් තමයි ලැබුණේ. ඒක මම ස්තුතිවන්ත වෙනවා චීන රජයට. මම මේ මැදිරිය ඇතුළත ජාත්‍යන්තර මැදිරිය ඇතුළත කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒක ලොකුම අවස්ථාවක්. මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. චීන රජයටත් ස්තුතිවන්ත වෙනවා. චීන ජාත්‍යන්තර ගුවන් විදුලි ටත් ස්තුති වෙනවා. සිංහල සේවය විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. නැවතත් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන. චීනය කියන්නේ ඊටාම වේගෙන් දියුණු වෙන ක්‍රමානුකූල රටක් කියන එකත් මතක් කරන්න කැමතියි. ඉතින් ඔන්න මේ අතීත මතක වැඩසටහනෙන් ඒ කොටසක් මග නොහැර ඔබ ඔන්න ඒ රසවින්ද. ඉතින් නැවතත් අපි කතාවට આવොත් ඔන්න විජය පත්තරේ එතනින් තමයි අපි නැවතුනේ කතාව. ඔව් ඊට පස්සේ විජය පත්තරේ කාලයක් ලියාගෙන යනකොට ඒ ලොකු පිරිසක් අපිට හම්බුණා. මම පාසලේ මිත්‍රයෙක්ව සම්බන්ධ කරුවා. ඒ වුණාට ලොකු උනන්දුවකින් කටයුතු කරුවේ නැහැ සමහර කට්ටිය බොහෝ දෙනෙක්. ඊට පස්සේ චීන
අපි එතනින් පස්සේ මේ ලංකාදීපෙට ඉරිදා ලංකාදීපෙට ලියන්න පටන් ගත්තා. ඉරිදා ලංකාදීපෙ තිබුණා අසුම දුටුවිම කියලා තීරයක්. ඒක මට මේ අර ලියන පිස්සුවක් වගේ තිබුණා. මොකද ඕන දෙයක් අර පිස්සුවක් වගේ වුණොත් නේ සාර්ථක වෙන්නේ. ඔව් පිස්සුවක් වගේ වුණා. මොකද අර උණ තියෙන්න ඕනේ. අර නම මිනිස්සු දැන් පත්තරේ බලලා ඔයාගේ නම තිබුණා, ඔයාගේ ලිපියක් තිබුණා කියලා කියද්දි හරි සතුටක් දැනෙනවා. මේ ඒක මේ අර මුදලින් ගන්න බැරි සතුටක්. ඒ වගේම අර තමන් සමාජයේ මිනිස්සු තමන්ව දන්නවා කියන එක ලොකු මේ අභිමානයක් වුණා. මං සමහරවිට බැංකුවට ගිහින් මේ දවසක් මම ණය මුදලක් ඉල්ලලා කුලියපිටිය මහජන බැංකුවේ ඒක ඉල්ලන වෙලේ එතන හිටපු ඒ නෝන මහත්මිය මිස් අහුවා මේ නම හුරුයි හුඟක් කියලා. ඊට පස්සේ මං කිව්වා මම හුරුයි නේද? මං කිව්වා ඔව්. ඒතකොට කිව්වා මං පත්තරවල ලියන. ඒක තමයි මම දැකපු ගමන් මේ බැලුවේ කියලා. ඒක හරි. ඒ වගේ සමාජයේ ගොඩාක් අඳුන නමක් බවට අපේ නම මගේ නම ගොඩනගා ගන්න හැකි වුණා. ඊට පස්සේ මේ වගේම ලංකාදීපෙට ලිව්වා දීර්ඝ කාලයක්. ඒ ඊපස්සේ මම සරසවි පත්‍රය ලියුවා. ඔයාලට තිල්න මතක ඇති. අනිවාර්යෙන්ම මේ දැන් අපේ ගෙදරත් මං කලාවට ගොඩක් ලැබි නිසා අනිවාර්යෙන්ම සතියකට සැරයක් සරසවි පත්‍රය කරනවා. අනිවාර්යෙන්ම මේ ඔබගේ නම සටහන් වෙනවම තමයි. මතකයට හැමදාම එනවා මේ මම හිතන්නේ මේ සරසවිය පත්‍රත් එක්ක කුලියාපිටිය සහ වයමින් ගොඩාක්ම බැඳිච්ච නාමයක් තමයි ඔබතුමාගේ නාමය. ඔව්. ඒකට හේතුව ඒ කියන්නේ ඒකටත් අර මේකේ විශේෂයෙන්ම සරසවි පත්‍රය දැන් නම් මම හිතන්නේ පත්‍රය නවත්තලා තියෙන්නේ. පත්‍රය ජනප්‍රියම කාලයක තමයි අපි සම්බන්ධ වුණේ. අනික මේ දැන් වගේ Facebook YouTube නැති කාලයක් මුද්‍රිත මාධ්‍යය තමයි ප්‍රධානම මාධ්‍ය. එයිදී නළුනිලියන් සමග මේ සුහදහමු තිබ්බා. සුහදහමු එවෙදි අසන්න පාටකින්ව කැඳෙව්වා. ඉතින් මට මතකයි මේ කීප දෙනෙක් මට මේ කීප කලාකරු කීප දෙනෙක් සමගම මේ සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා අපිට. අපිව පිටුවක් පුරා අන්තිම පිටුවේ මුට්ටු පිටුව පුරාම අපි ගැන විස්තරයක් දානවා. ඒ මේ එක අවස්ථාවක නිල්මිණි තෙන්නකොන් මහත්මිය එක අවස්ථාවක් හම්බුණා. එහිදී අර අසන්න සීමිත සංඛ්‍යාවට තමයි මේ පාඨක සීමිත සංඛ්‍යාවට තමයි අවස්ථාව හම්බෙන්නේ. පාඨක 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක්. ඒ 4 දෙනාට ඒ නළු නිලියන් එක එක නිලියක් හරි නළුවෙක් හරි කැඳවනවා. ඔහු සමග මේ ඒ දවසක් ඔහුගේ සමග දුක සැපකත් ඔහුගේ කලාතුරතුරු කතා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වරප්‍රසාදයත් මම ලැබුවා. ඒ වගේම ඒ ඔස්සේ අපිට මේ ලංකා පුරා අදට පවතින මිත්‍රත්වයන් රාශියක් ගොඩනගා ගන්න ලොකු අවස්ථාවක් හම්බුණා. ඊට පස්සේ තිල්න මං කිව්වොත් ඔබට අහන්න ඕන ප්‍රශ්න ඊගාවට අහන්න. ඊගාවට ඒ ඔස්සේ ඊට පස්සේ අපි YouTube වලට සම්බන්ධ වුණා. දැන් YouTube වලට ඒ කියන්නේ දැන් අපේ මාධ්‍ය කලාව යන්නේ YouTube නේ. අනිවාර්යෙන්ම ඊට කලින් මං ගෙන ඔබ විරාමයේ අතරතුරේ මේ වැඩසටහනට පෙර ආතුව ඔබ සඳහන් කරා මේ ගුවන් විදුලියේ තරඟත් එක්ක ඔබට මේ සෑහෙන මතකයක් තියෙනවා කියලා. ඔව් මේ මට මේ මුල්ම මම වැඩ කරන වයඹ විශ්වවිද්‍යාලයේ හිටියා තිලකා වනිකසේකර කියලා අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය. එතුමිය දැන් අද ජීවතුන්තර නැහැ. ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමිය මට 1996 වර්ෂයේදී කිව්වා මේ තරඟ වලින් එයාට මේ මංචි කියන බිස්කට් වලින් තරඟයකට දාලා බයිසිකලයක් කියන්නේ පාපැදියක් හම්බුණා. මේ කොල්ලොඹ දාපන් කියලා කිව්වා මට. මට ඊට පස්සේ හරි ආසාවක් හිතුණා යකෝ මේ නිකම් මේ මම ලොතරැයක්වත් ගන්න නැති මිනිස්සෙක් ඒ දවස්වල. ඊට පස්සේ මම ගත්තා මේ මම ඊගාවට තිබුණ කැට්ලොයි බේස් තරඟයක්. කැට්ලොයි බේස් කියන්නේ වාහන වල අර පින්තාරු කරන් ඉස්සල්ලා වාහනේ තියෙන අඩුපාඩු මකන මේ වර්ගයක් තියෙනවා. උඟ දෙන දන්න වාහන තියෙන ඒකත් තරඟයක් තිබුණා. මට දැන් ඒක තරඟෙට මෙතිල්න හොයාගන්න විදියක් නැහැ. අපේ ගෙවල් වල වාහන නැහනේ. මේ තියෙන යතුරුපැදි වගේනේ. මේ කැට්ලොයි බේස් දවටනයක් හොයාගන්නේ වර්ගය මතක නැහැ. මං ඊට පස්සේ ගියා මේ තලහිට මුල මග උපංගමේ ගරේජ් එකකට පේන්ට් කරන තැනක. ඊට පස්සේ එතනින් කිව්වා ගඩොව ගන්න කැමති තරම් කියලා. මං ගලව ගත්තා අරන් දැම්මා. දාපු පළවෙනි තරගෙම ටී-ෂර්ට් එකක් හම්බුණා. ඒක මට අද මතක් කියන්නේ හරියට මට මේ රෝල්ස් රොයිස් කාර් එකක් හම්බුණා වගේ. ඒ තරම් ලොකු තෑග්ගක්. ඊට පස්සේ ඒ තෑග්ගෙන් පස්සේ
අර පළවෙනි දාපු තෑග්ගෙම මට මේ තරඟෙම තෑග්ග හම්බුණානේ. ඊට පස්සේ මම ලොකු දෙයක් ඊට පස්සේ මම දිගටම තරඟවට ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. මොකද මේ ඒක ලොකු අවස්ථාවක් වුණා මට. ඒ වගේම මේ ඒ අවුරුද්දෙම ගෝල්ඩ් ලිෆ් තරඟේ ගෝල්ඩ් ලිෆ් සිගරට් තරඟයක් තිබුණා. කූපනය පුරුල යවන්න ඒකේ පළවෙනි තෑග්ග හම්බුණා. ඒක අර ඒ පිටටම ලැබිච්ච ලොකු අවස්ථාවක්. පළවෙනි තෑග්ග හම්බුණා. ඊගාවට ඒක ලොකු අර උත්තේජනයක් වුණා. මොකද අපේ දීන තෑගි හම්බ වෙනවා නම් අපි උනා ලොතරැය දිගටම වැටෙනවා නම් ගන්නවනේ. ලොතරැය ඒ වගේ ඒක උත්තේජනයක් වුණා. ඊට පස්සේ දිගටම මම තරඟකට මම හිතේ තරඟ මම පුජ්‍යලිකව කිව්වොත් තරඟ 200කින් 300කින් විතර මම දිනලා තියෙනවා. ඊට වැඩි කියලා කියන්න පුළුවන්. විශාල තෑගි ප්‍රමාණයක් දෙන්නලා තියෙනවා. ඒ වගේම මොනවාද මේ වොෂින් මැෂින් ඔර්ලෝසු මුදල් ලොකු ප්‍රමාණයක් දෙන්නලා තියෙනවා. දුරකථන විශාල ප්‍රමාණයක් දීලා මේ දෙන්නලා තියෙනවා. ඒකට මගේ හේතුවක් තියෙනවා මේවට කැපවීමක් තියෙන්න ඕනේ. තරඟේ මේකේ මට මේ ජයග්‍රහණය හැම්පසුපසම තියෙන්නේ මගේ ජීවිතේ තියෙන මේ දැඩි උත්සාහයක්. මගේ ආදර්ශ පාඨය තමයි ජීවිතේ ලැබුණත් නොලැබුණත් කළ යුතු දේ කරන්න ඕනේ. සමහර ඒවා වලින් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහනේ. සමහර අතාරින්නේ නැහැ මම. ඒ කියන්නේ මම සමහර දේවල් කරන්නේ දැන් සමහර කෙනෙක් බොහෝ දේවල් කරන්නේ මේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්නනේ. මම මගේ ප්‍රතිඵල මගේ ආදර්ශ පාඨයේ මම ප්‍රතිඵලය ලැබුණත් නැත්නම් ඒ වැඩේ මට මම තරඟයකට ගියමුකෝ මම දානවා. ලැබෙන නොලැබෙන එක අපේ දෛවය හෝ වෙනත් වාසනා ගුණයකින් ක්‍රියාත්මක වෙයි. උත්සාහ කිරීම තමයි මේ වටින්නේ. මට මතක් වෙනවා මේ ඔබට මතකද දන්න 1960 ගණන් වල ලංකාවෙන් ජපානයේ ක්‍රීඩා මැරතන් තරඟාවලියකට ගිය ඒ පුජ්‍යලයාගේ නම මට මතක කරුණා රත්න වගේ මට මතක. එතුමා මේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩා තරඟයට ගියා මැරතන් තරඟයට. එතුමා ඒක හොඳ ආදර්ශමත් ජීවිතයක්. එයා ගැන මේ බොහෝ පුවත්පත්වල සඳහන් වෙනවා. ඒ කාලේ එතුමා මේ ජපානයට ගියා මේ ඔලිම්පික් තරඟයට. එතුමා මීටර මට මතකයි මීටර 1500 තරඟ වගේ මට මතක තියෙන්නේ. අන්තිම අනිකට මෙතුමා අන්තිමයා වුණා. පළවෙනියට වඩා තරඟකට 4ක් හෝ 5ක් පළවෙනි දුවලා ඉවරයි. ඒක ජයග්‍රහණය කරලා ඉවරයි. නමුත් මේ පුජ්‍යලයා ඉතුරු වට ටික සම්පූර්ණ කෙරුවා. ඊට පස්සේ මුලින්ම මිනිස්සු හූ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් තරඟ ඉවරයි. තරඟ ඉවර වුණා පස්සේ ආයෙ මොන තරඟයක්ද? 1 2 3 තෝර ඉවරන. ඒ වුණාට මෙයා අවසාන වෙනකන් තරඟේ දුවලා තියෙනවා මේ වට ගාන. ඊට පස්සේ මිනිස්සු මුළු ඔක්කොම මේ මේ වගේ නැගම ආසන වෙන්න නැගිටලා එයාට ගෞරව කරලා තියෙනවා. පස්සේ ජපානයේ එයාගේ චරිත කතාව එයාගේ මේ උත්සාහය එයාලගේ පොත මේ මට මතක හැටියට 5 වෙනි ශ්‍රේණියේ පොතට ඇතුළත් කරලා තියෙනවා. මේ ඒ කියන්නේ ඒ වගේ ඒවා තමයි මම ආදර්ශයට ගන්න. ඒ කියන්නේ අපිට ජයග්‍රහණය ලැබුණත් එකයි නොලැබුණත් එකයි අපේ උත්සාහය තමයි වටින්නේ. සමහර ඒවා අපි කරන දේවල් 100% අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නෙතිල්ල. නමුත් අපි උත්සාහයක් දරලා තියෙනවා නම් ඒක අපිට පසුතැවිල්ලක් නැහැ. අනේ මේක පස්සේ අපිට හිතන්න අනේ මේක දා කෙරුවා නම් මං කියලා හරියන්න හෝ වරදින්න මේ අර පසුතැවිල්ලක් නැති වෙන්න අපේ කරන්න තියෙන යුතුයකම් ඒවට අදාළ දේවල් අපි නොපිරිහෙලා කරනවා. නොලැබුණත් ලැබුණත් ඒක අපිට ගැටලුවක් නැහැ. ලැබුණොත් සන්තෝෂයි නොලැබුණත් ලොකු දුකකුත් නැහැ. ඉතින් අද දවසේ ඔන්න ටෝක් විතින් YouTube නාලිකාව ඔස්සේ ගෙනෙන අතීත මතක වැඩසටහන් පෙළේ පළමුවෙනි වැඩසටහන. ඉතින් නැවතත් ඔබට වැඩසටහන නිමා කරන්නට මත්තෙන් යම්කිසි දෙයක් අමතක වුණා නම් මගහැරුණා නම් ඔන්න නැවතත් අවසාන වශයෙන් නිමා කරන්න මත්තෙන් අවස්ථාවක් දෙන්න කැමතියි. ඔබට තවත් මොනවා හරි මේ වැඩසටහනට එකතු කරන්න යමක් අමතක වුණා නම්. ඔව් මේ මට කියන්න තියෙන මෙහෙමයි අපේ හුඟ දෙනෙක් මේ අපේ ජීවිත අලස ජීවිත තියෙන මේ සමාජය තුළ අලස ජීවිතවලින් මේ ජීවිත මේ Tamanටවත් මේ රටටවත් ප්‍රයෝජනයක් නැහැ. කාලය ගත වෙනවා විතරයි. අපේ ජීවිතේට මේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා අපිට මේ ලෝකයේත් එක්ක කරන්න වැඩ ගොඩාක් තියෙනවා. එක්කෝ සමාජ සේවය, එක්කෝ රැකියාව, එක්කෝ අධ්‍යාපනය, එහෙම නැත්නම් අපිට ජීවිතේ මේ කලා කටයුතු, නිර්මාණ හැකියාවල්, අපි කවියක් ලියලා හරි
මේ තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මේ අපි හැම කෙනාටම හැකියාවක් තියෙනවා. මම මේ බලන වැඩසටහන බලන සියලු දෙනා ඉල්ලා සිටින්නේ ඔබ යම් හැකියාවක් හැම කෙනාටම තියෙනවා. උපතින් මේ දෙවියෝ දීලා තියෙනවා හැම මනුස්සයටම. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. අනික වයස ගැන හිතන්නත් එපා. සමහර කට්ටිය මතුවලා තියෙන වයසේ උපරිමයි ගියාට පස්සේ තමයි හොඳ චරිත විදිහට ඔබ සුපර් ස්ටාර්ස්ලා බලන්නකෝ මේ සිසිල් ප්ලස් චරිතයේ KFC නිර්මාතෘ අවුරුදු 65න් 65 නේ තමයි ඒක මේ ජීවිතේ හොයාගෙන තියෙන්නේ. මම දන්න එක්කෙනෙක් හිටියා ඉස්සර අපි දන්න අපි මාමා කියලා කියන්නේ අපේ ඥාති යෙක් වෙන මාමා කෙනෙක්. එතුමා වෘත්තියක් විදිහට කෙරුවේ කුලියප්ටි අධ්‍යාපන කාර්යාලය. එතුමා ඒ කාර්යාලයේ විශ්‍රාම ගියාට පස්සේ තමයි එයාගේ ජීවිතේ ගොඩනගුනේ. ඊට පස්සේ ව්‍යාපාර පටන් ගත්තා. ව්‍යාපාර වලින් හොඳ ඉහළ මට්ටමකට ගියා. අපි අර නෑ විශ්‍රාමයි මං නිකන් ඉන්නවා කියලා හිටියා නම් එතුමා මේ අර පෙන්ෂන් වඩිය අරන් ඉන්නවා. නමුත් හොඳ ව්‍යාපාරයක් කරලා ඉස්සරහට ගියා. මං කියන්නේ අපේ අපි අර මේ ධනාත්මක පැත්තෙන් තමයි හිතන්න ඕනේ. යමකට හැම දෙයකටම විසඳුමක් තියෙනවා. යන්න මාර්ග ඕන තරම් තියෙනවා. මේ අපි මේ තිල්න අපේ වයසේදී මාධ්‍ය බොහොම සීමිත සංඛ්‍යාවක්. දැන් අපිට මේ අපි මේ රෙකෝඩ් කරන මේ YouTube මේ ෆෝන් එකක් ගත්තොත් ඒකෙන් අපිට ලොකු සමාජ ගමනක් යන්න පුළුවන්. දැන් TikTok කරන කට්ටිය කොච්චර කට්ටිය ඉන්නවද? ඒක එතකොට YouTube කරන කට්ටිය කොච්චර ඉන්නවද? YouTube වල සින්දු කියන කට්ටිය කොච්චර ඉන්නවද? ඒ අනික Facebook එකෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මේ වගේ ලෝකයක අපි ඉපදිච්ච එක ගැන සතුටුයි. ඔබට බොහොම ස්තුතියි තින්න මාව සම්බන්ධ කර ගැනීම ගැන. ඉතින් මේ සොඳුරු කතා බහට එකතු වුණු අපේ ආදරණීය මේ YouTube නාලිකාවේ යාවජීව සමාජික කපිල ජයවිලාල් මහත්මයාට අපි ආයිබෝන් කියලා සමුදින ගම ආයිබෝන් ඔබට ආරාධනා කරනවා මේ YouTube නාලිකාව සමගින් එකතු වෙන්න. බොහෝ දෙනෙක් මේ වන විටත් එකතු වෙනවා, එකතු වෙමින් සිටිනවා. subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහින් එන්නම් ඔබට ජයග්‍රාහී සුබ දවසක්.